හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද ගෙනාව මගේ තුන්වෙනි බ්ලොග් එක. අද ගෙනල්ලා තියෙන්නේ අපේ පැත්තේ තියෙන අපේ පැත්තේ නේ අපේ කන්දටත් එහා පැත්තේ තියෙන ලස්සන ප්ලේස් එකකට යන්න තියෙන්නේ. ඔයාලා තම්බ්නෙල් එකේ දකින්න ඇති. යන තැන අපි ගිහිල්ලාම බලමු මොන වගේද කියලා. ඔන්න ඉතින් අදත් මං ආවා. ඔය පේන්නේ නුවර කුරුණෑගල මේන් රෝඩ් පාර. මේන් රෝඩ් එක තියෙන්නේ. අපිට යන්න තියෙන අද වෙන්න මේ පාර තමයි ප්ලේස් එකට ලස්සන. අද එකතු වෙලා ඉන්නවා මාත් එක්ක මගේ යාළුවෙක් මේ අනිත් යාළුවෝ නෑ අද එක්ක යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. ඔතෙන්ද කනවැරල්ල කියලා තමයි කියන්නේ. පුංචි කාලේ අපි නෑව අද වගේ මතකයි තාමත්. මාරම කූල් ඔතන වතුර අඩු වෙන්නේ ඉඩෝර කාලේටවත් මාරම ප්ලේස් එක නාන්නේම මරු වතුර ටික දැන් නම් රොඩු වැටිලා ජරා වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් උඩහට යනකොට සාදික්ක පොත්තකුයි සාදික්ක මලකුයි හම්බුණා. මේ පාරේ තමයි අපිට යන්න තියෙන්නේ උඩහටම. පොඩ්ඩක් දුෂ්කරයි කන්දක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඇලවල් වලිනුයි ඔය තැන් වලින් පැනගෙන යන්න තියෙනවා. ඉතින් පොඩ්ඩක් දුෂ්කරයි. පාරෙන් යන්නත් පුළුවන් අපිට මේන් රෝඩ් එකෙන්. එහෙනම් ගල මුලටම ගිහිල්ලා බහින්න පුළුවන් වාහනයකින්. ඔය නිල් පාටින් පේන්නේ අපිට හම්බෙන පළවෙනි ගෙදර කන්දට යනකොට. තව යන්න තියෙනවා ගොඩක් දුරට. අපි ඉතින් ගිහිල්ලාම බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඔන්න ඔය හම්බෙන තුම්මන් හන්දියෙන් උඩට ගියොත් කන්දට යන්න පුළුවන්. අපි යන ප්ලේස් එකට පල්ලට ගියොත් තමයි පන්සලට යන්න පුළුවන්. පන්සලට යන්න ෂෝට් කට් එකක් එතන. අපිට උඩට යනකොට තවත් පාළු ගෙදරක් හම්බුණා. කවුරුත් නැහැ ඒ ගෙදර නම්. ඔන්න ඉතින් උඩහට යන්න සාදික්ක වතු කරාඹු වතු එහෙම තියෙනවා. සාදික්ක ගෙඩියකුත් හම්බුණා යනකොට උඩහට. ඔතනට ගිහුවම වටේම කඳු පේනවා ලස්සනට. මාරම ලස්සන view එකක් පේනවා තෙන්න. ඇවිල්ලාම බලන්න ඕනි ඉතින්. යාළුවත් තනියම උඩහට යනවා. අපි උඩහට ඇවිදන් යද්දී තවත් තැනක් හම්බුණා. ඔය අලුත් බංගලාව පේන්නේ අර zoom කරන තැන. අපි පරණ බංගලාවට තමයි කලින් වීඩියෝ එකේ ගියේ. තවත් ප්ලේස් එකක් පේනවා. ඔය zoom කරලා තියෙන්නේ. එතන හොටෙල් එකක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මහන්සියෙන් උඩහට ඇවිදගෙන ගියා. තව යන්න තියෙනවා ගොඩක් දුර. ඉතින් උඩට යනකොට යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. සීයා කෙනෙකුයි බල්ලෙකුයි හම්බුණා. මේ ළඟ ගෙදර වෙන්න ඔතනින් උඩින් තියෙනවා ගෙදර. ඔතනින් උඩට යනකොට තවත් ගෙදරක් හම්බ වෙනවා අපිට. ඒ තමයි තුන්වෙනි ගෙදර ඔය කන්ද යනකොට හම්බෙන. අපි බලමු එතනින් ගිහිල්ලා. ගෙදර ළඟට නම් ගියේ නෑ. පඩි පෙළ තියෙනවා ඔතනින් උඩට යන්න. අපි එහෙනම් ඉස්සරහට යමු. බලමු මොකද වෙන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක ඉස්සරහට සෙට් වෙලා ඉන්න. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න. අඩුපාඩු තියෙනවා නම් අමතක නොකර comment කරලා යන්න. එහෙනම් අපි යන් ඉස්සරහට. ඔන්න ඉතින් අමාරුම ටික පහු කරගෙන ආවා කඳු දෙකක් විතර. දැන් නම් ළඟයි කහට ගහ මුල කියලා තැනක් තියෙනවා. ඔතන කහට ගහක් තියෙනවා උඩින්. ඔතන පැලකුත් තියෙනවා. ඔන්න ඉතින් කට්ටිය එතන පැල් රකින්නා වෙන්න දූරියන් කාලෙට. මං හිතන්නේ ඔතන දූරියන් ගහක් තියෙන ඉඳන් එතන පැලක් හදලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න ඔය ඉස්සරහින් තියෙන ගහ තමයි කහට ගහ කියන්නේ. ඔන්න එහෙනම් කන්දත් ඉවර කරලා අපි පාරට ආවා දැන්. ඔතන තමයි අන්තිම ගෙදර තියෙන්නේ අපිට හම්බෙන. කැමරාවට හොම් පෙවුනට පට්ට කරවලා ඔය ටික. ඊයස්සේ කෝඩෙල්ලකුත් හිටියා.
හැමදාම කූඩෙල්ලෝ හම්බ වෙනවනේ වීඩියෝ එකක් කරන්න ගියොත් අනිවාර්යෙන් කූඩෙල්ලෙක් ඉන්නවා. යාළුවත් ඉස්සරහින් යනවා. වතුර ටිකක් ආවා මං ඉතින් වතුර ටිකකුත් පීලා ඉස්සරහා ලිඳකුත් තිබ්බා. එතෙන්ටත් ගිහිල්ලා ලිඳට නම් රොඩු වැටිලා තිබ්බේ කොළ එහෙම. ඒ ලිඳේ වතුර බොනවා මං හිතන විදියට. අත පය හොදගෙන එහෙම වතුර ටිකකුත් පුරවගත්ත බෝතලයට. ඉතින් වතුරෙත් පුරවගත්තා අපි. යාළුවා ගියා පල්ලේ ලිඳක් තියනවා කියලා. ඒ ලිඳේ නම් මාළෝ ඉන්නවා කියලා මට කතා කරා. මාත් ගියා බලන්න. ප්ලේටි වේල්ටේන් කාෆ්ලා ජාතිකෝ ඉදියා. කාෆ්ලා නම් දෙන්න ඉඳි ගෝල් පිස්ලා වගේ. වේල්ටේන් කාෆ්ලා තමයි ඉන්නේ මං හිතන්නේ. මගක් යනකොට වෙරළු ගහක් හම්බුණා. මටත් වෙරළු ගෙඩියක් හම්බුණා. ඉතින් වැටලා තිබිලා. ඔන්න ඉතින් ඔය මන් සූම් කරන තැන ගලගෙදර ටවුන් එක තමයි පේන්නේ. අර කඳු වලින් වට වෙලා ගලගෙදර ටවුන් එක තමයි පේන්නේ ඔය. අපිට තව මගේ යනකොට හම්බුණා කරාඹු වත්තකුත්. මේ ටිකේම කරාඹු වත්තක් තියෙන්නේ. කරාඹු ඇටත් වැටලා තිබ්බා. ඇට නම් දම්පාටයි කරාඹු ඇට. ඒ පාරෙන් පල්ලට ඇවිදගෙන යනකොට පුංචි එළවලු කොටුවකුයි පැලකුයි තිබ්බා. ලස්සනට එළවලු වගා කරලා තියෙනවා ওই ටිකේ. පොඩි එළවලු වත්තක් තියෙන්නේ මාරම ලස්සනයි එතන. ඔන්න ඉතින් අපි මගේ යනකොට තව දෙයක් හම්බුණා. අපිට දේවාලයකුත් හම්බුණා උතනින්. ඔන්න ඔය දෙන්නේ ඉතින් ගමටම තියෙන එකම කඩේ වෙන්න මං හිතන්නේ. මං නම් එකයි දැක්කේ. ඔතන පන්සලකුත් තියෙනවා. බෝගහක් තියෙනවා ඔන්න. ඔය පන්සල තමයි ඉස්සරහා පේන්නේ. ඔන්න යාළුවාටත් ඉතින් අඹ ගෙඩියකුත් හම්බෙලා. පොරට අඹ ගෙඩියක් හම්බෙලා කොහෙන් හරි. ඔය පන්සල තියෙන ඉස්සරහේ. අපි යන් ඉස්සරහට දැන් නම් ප්ලේස් එකට ළඟයි. ඔන්න ඉතින් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔතනින් පල්ලට ගියොත් යන්න පුළුවන් මේන් රෝඩ් එකට මහපාරට යන්න පුළුවන්. මෙතනින් උඩට ගියොත් තමයි කහගලට යන්න පුළුවන්නේ. දැන් නම් කැලේ වැදිලා ඉස්සර නම් කැලේ නෑ ලස්සනට සුද්ධ කරලා තිබ්බා. පොය දවස් වලට එහෙම කට්ටිය එනවා හැමදාම වගේ පොයට. දැන් නම් සෙනගත් නෑ කවුරුත් එන්නෙත් නෑ. කැලේ වැදිලා දැන් තියෙන්නේ. උඩ පන්සලක් තියෙනවා අපි ගිහිල්ලා බලමු. පන්සල දැන් තියනවාද කියලා. ඔන්න ඉතින් තවත් ඉස්සරහට යනකොට ගහකොත් වැඩලා පාර වැහිලා තියෙන්නේ. අපි පාර හදාන තමයි උඩට ගියේ. දැන් නම් ඉතින් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔතනින් උඩ තමයි අර කිව්ව පන්සල තියෙන්නේ. පන්සලේ කවුරුත් නෑ වගේ දැන් නම්. උඩට යනකොට වහලා තිබ්බේ ඔක්කොම කැලේ වැදිලා පන්සලත්. බුදු පිළිමයක් තියෙනවා. බුදු ගයක් වගේ එකක් හදලා. ඒකේ වහලවලුයි මොනවත් නෑ. ඔය ඉතින් පන්සල කැලෑ වෙලා තියෙන්නේ දැන්. අපි යන් උඩට. දැන් නම් ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. තව ටික දුරයි. ඔන්න
ඔන්න ඉතින් බුදු පිළිම විතරයි මෙතන තියෙන්නේ. ඕන් මේ ප්ලේස් එකට දැන් ඉතින් ඇවිල්ලා තියෙන්නේ. මාරම ලස්සනයි view එක පේනවා කඳු වේව. අපි යන් තව ඉස්සරහට යන්න පුළුවන්. ගල උඩටම යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු එතෙන්න. වෙල් වගේකුත් පේනවා. කුඹුරයට පටන් ගන්නවා වගේ නා. මාලට අර ඈත පේනවද ගොයන් හිටවලා හිටියේ. මාර ලස්සනයි. ඕමයි මම පෙන්නන දැන. නිකන් නත්තල් ගහක හැඩයක් වගේ නේ පේන්නේ. බලන්න චුට්ටක් හොඳ ත්‍රිකෝණයක් වගේ පේනවාද කියලා. අර හරි ගාමට්ටයක් තියෙනවා. ඔය මම zoom කරන තැන ටවුන් එකකුත් තියෙනවා. කවුඩැල්ලේ ගාමට් එකයි ඒ ටවුන් එකයි තියෙන්නේ. ටවුන් එක කියන්නේ පොඩි ටවුන් එකක් තියෙන්නේ. උඩහ ගල ගෙදර ඉඳන් මඩිගේ පහු කරලා 47 පාරේ උඩ තමයි තියෙන්නේ ඒක. මාරම් ප්ලේස් එක මරු. අපි නම් ආවේ අපි පැත්තේ ඉඳන් මේ කන්දන්න ගල මේ පැත්තට එන්න තියෙන්නේ. මේ යහ කන්දේ තියෙන්නේ. ඕන්නම් පාරෙන් එන්නත් පුළුවන්. අපිට ෂෝට් කට් එකකින් ඉඳලා යාළුවෝ මම ආවා. අද යාළුවෝ ටික ආවේ නැහැ. ඔයාලට මතකද ඔය zoom කරන තැන මං හොටෙල් එකක් කියලා අර පල්ලෙදි කිව්වා. අන්නේ හොටෙල් එක තමයි ඔය පේන්නේ. කඳු ගානක් පව කරගෙන ඇවිල්ලා තියෙන්නේ. කඳු 3ක් 4ක්. මං හිතන්නේ 3ක් විතර. අපි එහෙන් එනකොට නම් 12:00යි. අපි ආවා ඔයාලට පේනවද? 2:10 වෙනකොට ආවා. කොහොම හරි ගියා. පැය කමාරක් විතර ගියා නේද? පැය කමාරක් විතර ගියා. එන්න අපිට පයින් ආවේ. ෂෝට් කට් එකකින් ආවේ. වාහනේ ඕනනම් එන්න පුළුවන්. වාහන වලට ගලටම එන්න බෑ. මග දාලා එන්න පුළුවන් පාරේ. මේ පාරක් තියෙන උඩටම එන්න. අපි ආවේ කන්දක් මැදින් ආවේ. කැලේකින්. ඉතින් ගල උඩ නැගපුවම ওই zoom කරන තැන පේන්නේ අර පන්සල චෛත්‍ය පේනවා ලාවට වගේ. ඒක හොයන්න බෑ කැම් එකට. ওই පෙන්නන තැන කන්දේ චෛත්‍යයක් තියෙනවා. අද යාළුවෝ ටික ආවේ නැහැ. යාළුවන්ට වැඩ වගේක් තිබ්බා. ඒකත් එක්ක ටවුන් වලට ගිහිල්ලායි ක්ලාස් වලට ගිහිල්ලා යාළුවෝ ඉතුරු තුන් දෙනා ආවේ නැහැ අද. මේ වැඩ වගේක් තියෙනවා කියලා. ඊට පස්සේ මා යාළුවා ආවා. කලින් දවසේ තමයි එන්න හිටියේ වීඩියෝ එක ගහන්න. මේ එන්න බැරුණා වැඩත් එක්ක අපිට. ඊට පස්සේ අද ආවා මා යාළුවයි. මාර view එකක් තියෙන්නේ මෙන්න නා. මාරම ලස්සනයි. ඉස්සරහට සෙට් වෙලා ඉන්න සුපිරි වීඩියෝත් එක්ක මම වීඩියෝ ගෙනා සුපිරි ඒවා. තවත් තියෙනවා ප්ලේස් එකක් යන්න. මේ දවස්වල වැස්සත් එක්ක යන්න බෑ. අද නම් පායනවා හොඳටම. ඔයාලට අර පේනන තැන පේනවද? එතන තමයි මහපාර තියෙන්නේ. අර පාරක් පේන්නේ.
අපි දෙන්නත් ඉතින් ඉඳගෙන කයියක ගහ හිටියා උඩට වෙලා. ඊට පස්සේ යන්න පිටත් වුණා. යන්න පිටත් වෙනකොට තව දෙයක් හම්බ වුණා. අඹ ගහක් හම්බ වුණා. ඒකේ අඹක් තිබ්බා. අපි දෙන්න අඹත් කඩාන එහෙම ගියා. අඹ ටිකක් කඩා ගත්තා. මොනවාද අඹ නම් කියලා දන්නේ නැහැ. අඹ වල නම් දන්නේ නැහැ. අඹ ටිකක් කඩාන එහෙනම් පිටත් වුණා යන්න දෙන්නම. හවස් වෙන්න කලින් අපි හවස ආවේ. රැ වෙන්න කලින් යන්න පිටත් වුණා. එහෙනම් ඉස්සරහට වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. subscribe කරන්න, like කරන්න, comment කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අපි.